මේ ඔබට පේන තියෙන්නේ මෝටරයක් භ්‍රමණය වෙන මෝටරයක්. අපිට මේකේ මෝටර එක වේගය කියන්නේ RPM එක අපිට ගණනය කරගන්න අවශ්‍ය වුණාම අපි පාවිච්චි කරන දුරස්තව සිදු කරගන්නකොට ස්ටැබිලයිස් ටැකෝමීටර් එකක් අපිට ඔයාලට පෙන්නලා තියෙන මේ ටෝච් එක මේ තියෙන දැන් ඔයාලට පේනද මේ ස්ටොප් ලයිට් එක අපිට දැල්ලුවාම පේන විදිය. ඒ වගේම තමයි මේ මෙතන අපිට පුළුවන් මේක ඇඩ්ජස්ට් කරන්න මෝටර එක අපේ පිටිපස කොහොමද තියෙන්නේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් කන්ට්‍රෝල් පද්ධතියක් තියෙනවා. අපිට පුළුවන් ඒකේ අප් ඩවුන් ගිහිල්ලා අපිට ලයිට් එකේ ඉන්ටෙන්සිටි එක හරි සහ ලයිට් එකේ ස්ටොප් වෙන වේගය අඩු වැඩි කරන්න. ඒකට අපි මේක සිදු කරන්නේ මේ විදිහට. ඒක තමයි දැන් ඔබට පේනවා මේ මෝටරේ සාමාන්‍ය වර්ධි වේගෙන් කැරකෙනවා. අපි මෙහිදී මේ තියෙන බල්බේ ආලෝකය සහ මෝටරේ බල්බේ ආලෝකය මේ වෙනස් වෙන වේගය වැඩි වෙනස් කරන කියන්නේ හර්ට්ස් ගාන වෙනස් කරනකොට මෙන්න මේ මෝටරේ කැරකෙන්නේ නැහැ වගේ පේන්න අපිට හදාගන්න පුළුවන්. අන්න එතකොට දැන් මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. දැන් ඔයාලට පේන මේකේ RPM එක 2997ක් කියලා අපිට පේන්න තියෙනවා. ඔයාලට මේක අපිට මේ කැමරාවේ තියෙන දෘශ්‍ය ප්‍රයෝගයක් නිසා අපිට ඒක පේනීම එහෙම හරියටම හදාගන්න බැහැ. ඔයාලට නැවතුණා වගේ දැන් මේ ආසන්න වශයෙන් 3000කට ආසන්න වශයෙන් මේක ගමන් කරනවා මෝටරේ RPM. ඔයාලට පේනවා ඇති මං හිත පැහැදිලිව මෙතන මෝටරේ කැරකෙන්නේ නැහැ වගේ නැවතිලා තියෙන වගේ පේනවා ඔයාලට. මේක මේ RPM එක 3000ට තියෙන එකක්. මේක තමයි බ්‍රෙමෙක්ස් ආචරණ ඵලය කියලා අපි භාවිතා කරන්නේ. මේක අපි වාහන මැෂින් භාවිතා කරන ලොකු ෆැක්ටරිස් වල අනුතුරු වළක්වා ගන්න පුළුවන්. මේකෙන් මෙන්න මේ ආචරණය අපි බ්‍රෙමෙක්ස් ආචරණ ඵලයේ ඉවත් කරගන්න ට්වින් ලයිට්ස් එක ගැන ප්‍රතිදීප්ත පහන් භාවිතා කරන එකක් භාවිතා කරන හේතුවත් මේකම මේ හේතුව නිසා මේ හේතුවෙන් අපිට අනුතුරු වෙන්න පුළුවන්. මේ අනුතුරු වළක්වන්න තමයි අපි මේ වගේ දෙයකට යන්නේ.